දන්නවද? කොණ්ඩයක් පාට කරනවා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙමෙයි බං. දැන් සිරාට ඒව ලේසියෙන් ඒව කරන්න බෑ බං. මම කරන්නේ නැහැ නේ බං බලංකෝ. කොල්ලෙක් වුණා උඩ කොණ්ඩයක් කලව කරලා ඉන්න ඕනේ ලස්සනට. ඔබ ඉතින් සතියේ එකක් අනිවාර්යෙන් කොණ්ඩේ පාට කරනවානේ බං. එම තමයි. කොල්ලෝ වුණාම අලු සලුන් එකක් තියෙනවා. පිපිරි තරම්. යන්න බලන්න. යම් කල කරගන්න මට පාරේස් කරගන්න ඕනේ. මේකනේ සලුන් එක. මේකද? යම් බං. බඩු මේක. මේකනේ කවුද දන්නේ ඉන්නේ. අයියේ කොණ්ඩේ කපාන්න පුළුවන්ද? ඕමලියෝ එන්න ඉඳ ගන්න. එල්ලෙක් ඉන්නේ. උඹ මම කපන් එන්න. හරි මම මුලින් කපන් එන්න. කල එකක් දාගන්න ඕනේ රත්තරන් මාසෙන් මාසෙ අපි දානවා කල උස්සන් ඉන්නේ කොළ තානියා කවුද බං? බල්ලා ඉන්න ඇති බං. බල්ලා දෙරන් කවන්නේ. කවුද අයියේ බල්ලාද? නෑ මේ අපේ වැඩ කරන එක්කෙනා. මේ කෑල්ලත් කොයිද කොණ්ඩේ කපන්නේ? ඔව් බං තානියා කියන්නේ කෙල්ලෙක් ගෙනමන්නේ. මේ මාත් කපනවා ඈ. කපයි හොද්දාද. බත් කපපන් මාත් කපන මම මුලින් කපන්නේ. ඔය ඇවිල්ලා. මේ මොකේද මේ? අයියා මම තමයි තානියා කොහෙද කපා ගන්න ඕනේ. අනේ උඹද කපන්නේ? ඔව් මම තමයි කපන්නේ. ඇයි අපි කැපුවොත් කැපෙන්නේ නැද්ද? අයියට ඕනනම් කතුරෙන් කපන්න පුළුවන්. එහෙම නැත්තම් රිවර් එකකින් කපන්න පුළුවන්. එහෙමත් නැත්තම් ලිපියෙන් කපන්න පුළුවන්. අම්මෝ පොඩ්ඩක් ඉන්න අපි නවාගෙන ඉමු. අනේ මොකද්ද කරන්න යන්නේ? අනේ අනේ ඉන්න කුයිද යන්නේ කපම් ඵලයක් මේ යකෝ. ඉන්න අනේ යන්න එපා ඉන්න. කමක් නෑ. ඔයා ඉන්නවනේ කපමු.